ඉක්මනට ඇවිල්ලා ටිප් එකක් දෙන්න හිතුණා. වැක්සින් එකක් ගහන්න ඉන්න ඔයාලා බලන්න මොන වගේ වැක්සින් එකක්ද ඔයාලා ගහන්න ඉන්නේ කියලා. වැක්සින්ස් ඔක්කොම රිදෙනවා. උනාට සමහර වැක්සින්ස් තියෙනවා පොඩක් වැඩිපුර රිදෙනවා. වැඩිපුර කාලයක් රිදෙනවා. සහ විද්දට පස්සේ ටිකක් වේදනාව වැඩි. ඒවා තියෙනවා. ඉතින් ටෙටනස් වගේ ඒවා ටිකක් අමාරුයි විද්දට පස්සේ. ඉතින් ඒ වගේ වැක්සින් එකක් විදිනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ හුරු නැති අතට ගහගන්න. මේ ටිප් එක ඇත්තටම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. මට ටෙටනස් එකක් විදින්න උනා. මම මේ වම් අතට විදාම ලෙෆ්ට් හෑන්ඩ්. මම සිස්ටර් හිතුවේ මම රයිට් හෑන්ඩඩ් කියලා. දැන් අපි assume කරනවා ගොඩක් අය රයිට් හෑන්ඩඩ් කියලා. මමටත් එක ඒ වෙලාව මතක් වුණේ නැහැ කියන්න. මට තාම මේ අත පොඩ්ඩක් උස්ස ගන්න අමාරුවෙන් ඉන්නේ. ඉතින් පොඩි ටිප් එකක් වැක්සින් එකක් ගහන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ හුරු නැති අතට රිදෙන වැක්සින් එක ගහගන්න. තව වැඩිපුර වැක්සින් ගහන්න තියෙනවා නම් ඒක හුරු අතට ගහගත්තට කමක් නැහැ. මොකද සමහර වැක්සින් තියෙනවා එහෙම ලොකුට රිදෙන්නේ නැහැ. අර ගැහුවට පස්සේ අත උස්සන්න එම්ම කරන්න පුළුවන්. ටිටනස් එක ගැහුවට පස්සේ පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒක නිසා තමයි මේ මම කියන්නේ. I hope this tip helps.